දවසක් අත්තරැත්තකින් වගේ බල්ලෙක් ඇතුළු වුණා කෞතුකාගාරයක තිබූ එක්තරා කාමරයකට. බල්ලා ඇතුලේ ඉන්නවා කියලා නොදැක්ක ආරක්ෂකයා දොර වහලා යනවා ආරක්ෂක කුටියට. මොකද ඒ හවස් වරුවක්. ඒ කෞතුකාගාරයේ වහන වෙලාව. ඒ කාමරය හදලා තිබ්බේ සිවිලිමට වගේම බිත්තිවලටත් කණ්ණාඩි ඇල්ලලා. බල්ලා ටික වෙලාවක් බලාගෙන හිටියා. වටපිට බැලුවා. Tamanගේම ප්‍රතිබිම්බයට බල්ලෝ ගොඩක් ඉන්නවා කියලා රැවටුණා. ඌ ඒ පැත්ත මේ පැත්ත බල බිරුවා. ඒ හැම වෙලේම දැක්කේ Taman දිහාටත් දත් විරිස්සාගෙන බුරන බල්ලන්ව. බල්ලා තවත් බිරුවා. කණ්ණාඩි වලින් පේන Tamanගේම රුව වෙතට කඩා පැන්නා. මේ යුද්ධේ උදේ වෙනකම්ම තිබ්බා. පහුවදා උදේ මේ කාමරය ඇරලා බලද්දී ආරක්ෂකයින් දැක්කේ මැරිලා වැටිලා ඉන්න බල්ලාව. මේ බල්ලා මැරුණේ බාහිරින් ආපු කිසි දෙයක් හින්දා නෙමෙයි. Tamanගේම ස්වරූපයට එරෙහිව ප්‍රතිචාර දක්වලාමයි. ඉතින් මිත්‍රවරුනි, අපි වටේ තියෙන සමාජය අපේම ප්‍රතිබිම්බයක්. අපි ඒට හොඳක් දුන්නොත් අපිටත් හොඳක් ලැබෙනවා. අපි ඒට එකතු කරන නරක දෙයක් නම් අපිට ලැබෙන්නේ ඒ දේම තමයි.